සියලු දෙනාට සුබ දවසක්. ඉතින් ලංකාවේ තියෙන ශාක වලින් පුඩා පැලෑටි වලින් ලංකාවේ මිනිස්සු හරියට ප්‍රයෝජනය ගන්න. පහුගිය දවස්වල ඇමරිකානු ජාතිකයන් විසින් පිස්සුවෙන් වගේ හෙව්වා ලංකාවේ පොඩි බෙහෙත් පැලෑටියක්. මේක අපිට ඒ තරම් වටිනා නැතුණත් ලෝකෙට බොහොම වටින බෙහෙත් පැලෑටියක්. මේකට නම් රාශියක් තියෙනවා. සමහරු කියනවා මේක බ්‍රාහ්මණයා ලබා දුන්නු ත්‍යාගයක් කියලා. ඒකින්ද බ්‍රාහ්මීය කියලා හඳුන්වනවා. ඒකේ වටිනාකම වැඩි හින්දාම සරස්වතී කියලාත් හඳුන්වනවා. දිව්‍ය තේජා, බැමිතිරිනිය, සෝමවල්ලි, සරස්වතී, මණ්ඩුකමාලා ඒ වගේ නම් වලින් මෙන්න මේ පුඩා පැලෑටිය හඳුන්වනවා. ඉතින් මේ මොකවත් නම් රාශියක් කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ මොකද්ද මේ පැලෑටි කියලා. ඔයාලා අහලා තියෙනවද ලුණු විල කියලා පැලෑටිය? ඔව්. ඒ අර කුඹුරු වල වතුර ආශ්‍රිත පරිසරවල හැදෙන පුංචි ශාකයක් තමයි. අපිට පායට පෑගෙන ශාකේ. ඉතින් නිකමටවත් හිතුවද මේ පැලේට මෙන්න මේ අර ඉස්සෙල්ලා කිව් විදිහට නම් ලැබිලා තියෙන්නේ මොකද්ද හේතුව කියලා. එහෙම කියන්න හේතු තමයි මේ පැලේ වටිනාකම වැඩි. ඉතින් බ්‍රහ්මයාගෙන් දුන්න තෑග්ග. බ්‍රහ්මයා කෙසේ වෙතත් මේක විද්‍යාත්මකව අපිට සනාථ වෙලා තියෙනවා. මේකේ මොළයේ පටක වර්ධනය කිරීමට හැකි මොළයේ ශක්තිය ධාරණ ශක්තිය වැඩි කිරීමට ඇති ශාකයක් කියලා. ඉතින් ඒ තරම් වටිනාකමක් තියෙන ශාකයකින් අපි ගන්න ප්‍රයෝජන කොයිතරම්නම් පුංචි ප්‍රයෝජන ටිකක්ද ගන්න. ඉතින් ඒ හින්දාම තමයි ඇමරිකාව වගේ ලෝකයේ අංක එකේ බලවත් කියන රාජ්‍යයන් මෙන්න මේ පැලෑටිය පිස්සුවෙන් වගේ හොයන්නේ. ලංකාවේ අපිට මේක බහුලව ඕන තැනක දැක ගන්න පුළුවන්. වර්තමාන වෙනකොට නම් මේක පොළවල් සති පොළවල් වලට පුංචි මිටි විදියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේක අපි ප්‍රයෝජනට ගන්නේ කොහොමද? අපි මේක ප්‍රයෝජනට ගන්න පුළුවන් සම්බලයක් විදියට ආහාරයට ගන්න පුළුවන්. පුංචියට ලියල්ලා ලුණු මිරිස් පොල් ටිකක් දාලා සම්බලයක් විදියට ගන්න පුළුවන්. ඒ වගේම පරිප්පු වලට දාලා කන්න පුළුවන්. හොදි හද මොන හරි හොද්දක් හදනකොට ඒකට දාන්නත් පුළුවන් කවලම් මැල්ලුමක් විදියට. ඒ වගේම කැඳ පානයක් විදියට මේක කන්න පුළුවන්. ඒ වගේම මැල්ලුමක් වගේ අපිට හදලා මෙන්න මේක කන්නත් පුළුවන්. ඉතින් මෙන්න මෙච්චර ගුණදායක මේක ශාකය පුංචි පැලෑටියක් විදිහට තමයි හැදෙන්නේ. මේක හැදෙන්නේ වතුරේ. ඉතින් මමත් මෙන්න මේ විදිහට පුංචි පොලෙන් ගෙන ආපු පොඩි පඳුරක් ඒක පොඩි පෝච් එකේ හිටවුවා. පෝච් එකේ හිටවලා දැන් අද වෙනකොට මෙන්න මේ වගේ ලස්සනට හැදිලා තිනවා. මම මේකෙන් ආහාරයට ගන්නවා. ඉතින් මට හැකි අවස්ථාවකදීම ගන්නවා. ඒ වගේ බොහෝ වටිනාකමක් තියෙන ශාකයක් තමයි මෙන්න මේ ලුණු විල. ඉතින් මේ ලුණු විල ශාකය ගත්තත් එහෙම අඟල් 6ක් වගේ උඩට විහිදෙන මාංශල ගතියෙන් ශාකයක් තියෙන බොහොම වර්ණවත් කොළ පාටක් තියෙන ශාකයක්. ඉතින් මේකේ පුංචි සුදු පාට ලස්සන මලක් පිපෙනවා. අපිට ඒකෙන් ලුණු විල හඳුනා ගන්න පුළුවන්. මේක ගෙඳපලා වගේ හැඩයක් තියෙන නමුත් ගෙඳපලා වලට වැඩිය පුංචි කොළ සහිත පැලෑටියක්. ඉතින් ඉස්සර අපේ අම්මලා අපිට ලේගේ ලේ සුද්ධ වෙන්න කියලා මේක තම්බලා මේකේ වතුර බොන්න දෙනවා. ඒකේ හරියට ඒක ඇගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්නත් උපකාර වෙන පානයක්. මේකෙන් මතක ශක්තිය වර්ධනය කරනවා. උන්මාද ගතියට මේකෙන් බෙහෙත් හදන්න ගන්නවා. ශීර්ෂ රෝග මුත්‍රාකාරකයක් විදියට මුදු විරේකයක් විදියට ඔබට ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ආයු බල සැප වර්ණ කියන සිළුම දෙලට මේක ශක්තියක් ගන්න පුළුවන්. හදවත් ශක්තිමත් කරන ලිංගික ශක්තිය වර්ධනය කරන ඒ වගේම දරුණු ස්නායු රෝගයක් වන පාකින්සන් රෝගයට බොහොම ගුණ දෙන රෝගයක්. ඒ වගේම සෙම වාත
පිත් රෝගයටද කුසගිනි වර්ධනයටද මේකෙන් මහත් වූ අස්වැසිල්ලක් ලැබෙනවා. ඒ වගේම වේදනානාශකයක් විදිහටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. වාත රෝග, කුෂ්ඨ රෝග, දද, ඉදිමින්, උගුරේ අමාරුව වගේ රෝග වලටත් මේකෙන් ගෙන දෙන්නේ පුදුමාකාර සහනයක්. ඉතින් මෙන්න මේ පුංචි පැරෑටියේ මෙච්චරම ගුණදායක වෙයි කියලා අපි නිකමටවත් හිතුවේ නෑ නේද? ඉතින් අපේ පායට පෑගෙන ඉස්සර නම් මේක කුඹුරුවල් වල හැමතැනම දකින්න ලැබෙනවා. නමුත් අද වෙනකොට වල් බෙහෙත් ගහන වගේ දේවලුත් එක්ක මේ පැරෑටිය අපෙන් අයින් වෙලා යනවා. නමුත් දැන් වර්ධනය මේක පසුගිය දවස්වල තිබ්බ මේ පිළිබඳව තිබිච්ච කතා බහත් එක්කම හැමෝම මේ පැලේ පුංචි පෝච්චි එක හරි හිටව ගන්න බලලා තිනවා. මේක හිටව ගන්න හරිම පහසුයි. ඔයාට පොලෙන් මේකෙන් මැල්ලුම් කන මිටියක් ගෙනාවට පස්සේ තියෙන්නේ පුංචි පෝච්චි එකට හරි වතුර පස් ටිකක් පුරවලා මේකේ දඬු කැබලි ටික කන විතරයි. සතියක් වගේ යනකොට මේක ලස්සනට හැදිලා තිනවා. ඉතින් ඒක දැක්කම අපේ හිතට මනසට පුදුම තෘප්තියක් ඇති වෙනවා. එහෙම හදාගෙන ඔයාට පුළුවන් මේක හැම අවස්ථාවකදීම ආහාරයට ගන්න. විශේෂම දේ තමයි පුංචි දරුවන් ඉන්න ගෙවල් වල මේක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි පැලෑටියක්. ළමයාගේ රන් කිරි කට ගන්නකොට ඉස්සර අපේ මිනිස්සු මෙන්න මේ කෙම් බින්දුවක් විෂ බින්දුවක් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් ඔවුන් අදහස් කරන ළමයාගේ බුද්ධි වර්ධනයට මේක ඉවහල් වෙනවා කියලා. ඉතින් අපේ පුංචි දරුවන්ට මේක ගෙදර තියෙනවා ඔවුන්ගේ කෑම ගන්නකොට උන්ට පොලයක් දෙකක් පොඩි කරලා ආහාරයට දාගන්න පුළුවන් නම් ඔවුන්ගේ මතක ශක්ති වර්ධනයට මොළේ වර්ධනයට මේක බෙහෙවින් උපකාරී වෙන පුංචි පැලෑටියක්. ඉතින් මේකේ පැලේ පුංචි උනාට වටිනාකම බොහොම වටිනවා. ඉතින් ඔයාලත් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් තවත් දවසක හම්බෙමු මේ වගේ අපූර්ව ශාකයක් ගැන හොයන්න. අපි සිලෝන් නේචර් අපිත් එක්ක එකතු වෙලා ඉන්න.